දැන් අපි ඉන්නේ අබේගිරිය. මේ අබේගිරිය කියන්නේ අතීත ලෝකයේ තිබ්බ දියුණු අධ්‍යාපන මධ්‍යස්ථානය. එතකොට යාලා උත්සාහ ගන්නවා ඊරාවරට යන්න ඉස්සලා මෙතනින් දාණය අරන් පිට වෙන්න. මේ වෙලාව බලපු ඔරලෝසුව තමයි මේකට ස්වාමීන් වහන්සේලා බැහැර කරන අපද්‍රව්‍ය මැටි මුට්ටියට වැටුණාම මේ අපද්‍රව්‍ය වල විස බීජ තියෙනවනේ. ඒ විස බීජ අර මැටි මුට්ටියේ තියෙන අඟුරු වලින් ඒවා දහනය කරනවා. මොකද අඟුරු කියන්නේ ඇන්ටිබයොටික් එක. ඕකෙන් මේක වෙලාව බලපු ආකාරය කියන අංක එකට කියනොත් මේ තියෙන ඔරිජිනල් ඔරලෝසුව නෙමෙයි. මේ තියෙන සිමෙන්තියෙන් හදපු ඩුප්ලිකේට් එක. ඔරිජිනල් ඔරලෝසුව තනි කළු ගලෙන් හදලා මෙතනමයි ස්ථාපිත කරලා තිබ්බේ. ඔරිජිනල් එක මෙතන තියෙද්දි අපේ මිනිස්සු පාගගෙන ගිහිල්ලා ඒක ගෙවුණා. දැන් ඔරිජිනල් එක ගලවගෙන ගිහිල්ලා මියුසියම් එකේ තියලා තියෙන එහා සමාන අනුරුවක් තමයි මේ ගහලා තියෙන්නේ. මම මේකෙන් වෙලාව බලපු ආකාරය කියලා දෙන්නම්. දැන් ඔයාලා දන්නවනේ හාමුදුරු කෙනෙක් දවල් 12 වෙනි ඉස්සෙල්ලා දානේ වළඳනවා කියලා. අපිට අද ෆෝන් එකකින් ඔරලෝසුවකින් පුළුවන් වෙලාව බලන්න. අතීතයේ ෆෝන් එකක් ඔරලෝසුවක් තිබෙන්නේ නැහැනේ. දැන් අපි භාවිතා කරන්නේ 24 පැය ඔරලෝසුව. අතීතයේ තිබ්බ 24 පැය නෙමෙයි ඔබතුමා ලහලා ඇති අතීතයේ තිබ්බ 60 පැය. 60 පැයක් යනවාද කියලා අහන්නේ ගමනක් ගිහින් එන්නේ. මේ තියෙන 60 පැය ඔරලෝසුව. වෙලාව බලපු ආකාරය කියලා දෙන්න. නැද සිතුරක් තියෙනව නේද? ඔකට අඩි 12කටත් වඩා උස ලොකු දණ්ඩක් සම්බන්ධ කරලා තිබිලා තියෙනවා. හරියට මධ්‍යහන 12 වුණ ගමන් මේ දණ්ඩෙන් ඉර එළිය හෙවණැල්ල වැටෙනවා දකුණත පැත්තට. ඉර එළිය හෙවණැල්ල දකුණත පැත්තට වැටෙනවා කියන්නේ ඉර අවරට යනවා. ඉරාවරට යනවා කියන්නේ වෙලාව 12 පහු වෙලා. ඒතකොට ඒ බව දැනුම් දෙන්න සීනුවක් නාද කරනවා. එතකොට යාලා උත්සාහ ගන්නවා ඉරාවරට යන්න ඉස්සලා මෙතනින් දාණය අරන් පිට වෙන්න. ඒ වෙලාව බලපු ඔරලෝසුව තමයි මේකට ඔරලෝසුව කියලා කියනවා. අපි ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ සන්ඩයල් එක හිරු තැටිය කියන්නේ මේ තියෙන හිරු තැටිය. ඒතර මෙතනින් මේ පැත්තට වහලයක් තියෙනවා. අතනින් අර පැත්තට වහලයක් තියෙනවා. මැද කෑල්ලට වහලයක් නැහැ. මේක ඕපන් ස්ටේජ්. මොකද හිරු එළියෙන් වෙලාව බලන්න. මේක තමයි අපිට තියෙන එවිඩන්ස් එක දැනට ලංකාවේ තියෙන දිගම බත්තුරු. මේක අඩි 60ක් දිගයි. මෙතන වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලා 5000ට අර එහා පැත්තේ මුළු තැන්ගින් කෑම උයලා බත් දාලා තියෙන මේකට. අපිට පැහැදිලිව එවිඩන්ස් තියෙනවා ෆායිහෙන් භික්ෂුවගේ දේශන වාර්තාවලත් සෙල්ලිපිවලත් හාමුදුරුවෝ 5000කට මේකට බත් දැම්ම කියලා. ඒ හින්දා අපි ඒක මේ ළඟදි චෙක් කරා. අපි ගෙනාවා මෙතනට පාත්‍ර 5000ක්. ගෙනල්ලා අපි දන්නවා ස්වාමීන් වහන්සේ නම පාත්‍රයේ දානේ වළඳන ප්‍රමාණය. ඒ ප්‍රමාණයට වෙන්න අපි ගෙනාපු පාත්‍ර 5000ටම අපි පිරෙව්වා වැලි. වැලි පුරවලා මේ පාත්‍ර 5000ෙම වැලි දැම්ම මේ බත්තුරුවට. හරියටම පාත්‍ර 5000කම වැලි ඕනේ කට පිරෙන්න. ඒතර ඒ තියෙන එවිඩන්ස් හරියට 100% නිවැරදි හාමුදුරුවෝ 5000කට බත් දැම්ම කියලා. ඊට වඩා වැදගත් දේ තමයි මේ බත්තුරුවේ ඇතුළට තඹ තහඩු ගහලා තිබිලා තියෙනවා. සුද්ධ පවිත්‍ර කරන්න ලේසියටයි බත්වල තියෙන රස්නේ ගතිය අඩු වෙන එක වළක්වා ගන්න. මේ තියෙන වෑංජන ඔරුව. දැන් මෙතන තියෙන එක වෑංජන ඔරුවයි. මේ වගේම තව වෑංජන ඔරු දෙකක් මෙතන තිබ්බා. මේ දෙක දැන් තියෙන්නේ තැන් දෙකක මම ඔයාලට පොකුණ ගාවට යනක මම ඕනම් පෙන්නන්නම් එක තැන් දෙකකට ගිහිල්ලා දාලා තියෙන ඉංග්‍රීසි ජාතිකයෝ. ඒතර ඒ වෑංජන ඔරු දෙකයි මේ වෑංජන ඔරුවයි වෑංජන ඔරු තුනයි. හැමදාම හාමුදුරුවෝ 5000කට බත්තු වෙලා හැමදාම වෑංජන තුනක් හදලා තියෙනවා. මේක දෛනිකව කරලා තියෙනවා. ඒකට ඔයාලා ගෙස් කරගන්න අනුමාන කරගන්න හැමදාම හාමුදුරුවෝ 5000කට ඛණ්ඩ දෙන්න තරම් අතීතයේ අපේ රටේ කෘෂි ආර්ථිකය කොහොම තියෙන්නේ නැද්ද කියලා. පෙරදිග ධාන්‍යාගාරය කියන්නේ මේ අපේ රටක තමයි. අතනින් බත් බෙදාගෙන අතනින් වෑංජන බෙදාගෙන මෙන්න මේ ආසනවල වාඩිලා තමයි යාලා දානේ අනුභව කරලා තියෙන්නේ. දැන් ඔබතුමාලට පොඩි ගැටලුවක් ඇති. කොහොමද මෙතන හාමුදුරුවෝ 5000ක් දානේ වැළඳුවේ කියලා. 5000කට ඊට මදිනේ. මහානකමේ ජේෂ්ඨත්වයක් තියෙනවා. ජේෂ්ඨත්වය ඉහළමයි විතරයි මෙතන දානේ අරන් තියෙන්නේ. අනිත් අය මෙතනින් දානේ බෙදාගෙන තම තමන්ගේ ආවාස කුටි වලට ගිහිල්ලා තමයි දානේ අනුභව කරලා තියෙන්නේ. මේකත් හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි ජාතිකයෝ කියනවා ලෝකෙට බුෆේ ක්‍රමය හඳුන්වා දුන්නේ එයාලම. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසෙත් මෙතන තියෙන බෙදාගෙන කෑමක්. ලෝකේ පළවෙනි බුෆේ එක තියෙන්නේ මෙතන තමයි. මෙතන කාමර දෙකයි, අතන කාමර දෙකයි. ওই කාමර හතර තමයි මේකේ ගබඩා කාමර හතර. හාමුදුරුවෝ 5000කට දානේ උයන්න ඕන. හාල් එළවලු වගේ විවිධ අමුද්‍රව්‍ය වේලාසනින් ගෙනල්ලා ගබඩා කරලා තියන් ඉඳලා තියෙන ওই තැන් හතර. මෙන්න තියෙන මුළු තැන්ගේ මේක තමයි උයලා තියෙන්නේ. මේක තියෙන උපකරණ. මේ දින අතීතයේ ස්වාමීන් වහන්සේලා දානි උයන්නේ කුරහන් නඹරපු කුරහන් ගල. දැන් මේ එක කුරහන් ගල. මේකේ උඩ කරකවන කෑලි මේ වගේ කුරහන් ගල්, හට්ටි මුට්ටි වලම් වගේ ගොඩාක් දේවල් හම්බෙලා තියෙනවා. හම්බෙච්ච හැම දෙයක්ම මියුසියම් එකේ තියෙනවා බලන්න පුළුවන්.
මෙන්න තියෙන වැදගත්ම එක මේ බලන්න. මේ තියෙන අතීතයේ ස්වාමීන් වහන්සේලාට දානෙ උයන්නේ මිරිස් අමරපු මිරිස් ගල. මේ මිරිස් ගල ගැන කිව යුතු වැදගත් දෙයක් තියෙනවා. මේක ෂේප් නේද? පොඩි අදහසක් ඇති මේ අඹරලා දන්නේ කිවිලා තියෙන කියලා. මේ අඹරලා කිවිලා නෙමෙයි මේ තියෙන්නේ. මේ පිහිටි හැඩේ මේකේ තියෙනවා සරල ටෙක්නික් එකක්. දැන් මිස්ලාගේ ගෙවල් වල ඇතින් මිරිස් ගල් දැකලා ඇතිනේ. මේ මිරිස් ගල ෆ්ලැට් නේ. ෆ්ලැට් මිරිස් ගල තුල අපි ආයාස දෙකක් දාන්න ඕනේ. ඒ තමයි තල්ලු කරන්න ඕනේ, ඇදලා ගන්න ඕනේ. දැන් මේ මිරිස් ගලේ තල්ලු කිරීම විතරයි කරන්න ඕනේ. ඔටෝ ගල පහලට එනවා. ආයාසය අඩුයි, සරලයි. එකතු කරලා ගන්නත් ලේසි, හොදන්නත් ලේසි. සරලයි.